Hi guys. හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද මට විශේෂ දවසක්. ඔයාලා දන්නවා මොකද්ද මගේ විශේෂ දවස කියලා? thumbnail එකෙන් ඔයාලා දැක්කමත් දන්නවා ඇති. La 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 la. ඉතින් දන්නවනේ උදේ පාන්දර බිසීනේ. ඉතින් මට හරියට වීඩියෝ ක්ලිප්ස් නම් ගන්න උනේ නැහැ. මං ළඟ තියෙන වීඩියෝ ක්ලිප්ස් ෆොටෝස් ඒ ටික එකතු කරලා තමයි මම මේ එක වීඩියෝ එකක් විතර හදලා තියෙන්නේ. ඉතින් මට අද උදේ 10 වෙනිදා තමයි BMI CH එකට එන්න කියලා තිබ්බේ. ඉතින් දැන් මම මේ 10 වෙන්න කලින් තමයි මේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ ලෑස්ති වෙනවා අපේ හැට් එක, ඒ වගේම ක්ලොක් එක, ගාලන්ඩ් එක ඒ ටික අපි ගන්න ඕනේ උදේම ගිහිල්ලා. ඊට පස්සේ අපිට ෆොටෝස් ගන්න තියෙනවා, ෆැමිලි ෆොටෝස් සහ ඉන්ඩිවිජුවල් ෆොටෝස් අපිට ගන්න තියෙනවා. ඉතින් අපිට ඒ ටික අරගෙන ගොඩක් වෙලාවක් තිබ්බා. අපිට එක එක විදිහට ෆොටෝ ගන්න පැය දෙකක් වගේ තිබ්බා කාලයක්. අපිට නිදහසේ ඕන තරම් ෆොටෝ ගන්න පුළුවන් BMI CH එක ඇතුලේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ මම ගත්ත ෆොටෝස් ටිකක් තමයි අපේ පවුලේ කට්ටියයි මමයි එකතු වෙලා ගත්ත ෆොටෝස්. ඉතින් මම ඔයාලට කිව්වේ නෑනේ මම කරපු ඩිප්ලෝමා එක මොකක්ද කියලා. මම කරේ ඉන්පෙට් කැම්පස් එකේ IT ටීචින් ඩිප්ලෝමා එකක්. IT ටීචින් ඩිප්ලෝමා කියලා කියන්නේ තොරතුරු තාක්ෂණ හා sannivedana සම්බන්ධව ඩිප්ලෝමා එකක් තමයි මම ගත්තේ. මම එකට ගොඩක් මහන්සි වුණා. ගොඩක් වැඩ කරා, නිදි මැරුවා. ඉතින් අපිට අසයින්මන්ට්ස් තිබ්බ කරන්න. ඉතින් ඒ වගේ ගොඩක් වැඩ කරලා තමයි අන්තිමේදී මට මේ වගේ අවස්ථාවක් හම්බ වුණේ. ඉතින් ඔයාලටත් යම්කිසි අරමුණක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් කැප වෙන්න, මහන්සි වෙන්න. එතකොට පුළුවන් ඔයාලට ජයග්‍රහණය ලබා ගන්න. ඇත්තටම IT ඩිප්ලෝමා එකක් මම කරේයි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. අපේ ජීවිතේ ඉපදුන දා සිට මරණකම්ම අපිට ඉගෙන ගන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. අනික තමයි IT කියන විෂය හැමදාම අලුත් වෙන අප්ඩේට් වෙන සබ්ජෙක්ට් එකක්. මම ඉස්සර ඉඳන්ම පොඩි කාලේ ඉඳන්ම ආස වුණු විෂයක්. ඉතින් අනාගතයේදී වෘත්තීමය වශයෙන් වටිනාකමක් පිළිගැනීමක් මේ හරහා අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න හිතුවේ. ඔයාලට මේ වීඩියෝ එක බලලා යම්කිසි මොටිවේෂන් එකක් ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි මගේ තියෙන ලොකුම සතුට. ඉතින් ඔයාලා දන්නවනේ චූටි බබෙක් එක්ක මේ හැමදේම කරන්න ලේසි නැහැ කියලා. ඉතින් ඒක තමයි. ඉතින් ගොඩාක් අමාරුයි කියලා ඉතින් කරන්න දෙයක්වත් නැහනේ. ඉතින් මට කවුරුත් උදව් කරන්න හිටියේ නෑ. මම තනියම මේක හොයාගෙන ඇප්ලයි කරලා ගෙදර වැඩ කරන ගමන්, බබාවත් බලා ගන්න ගමන් තමයි මේ හැමදේම කරගත්තේ. is Madhushani Dias. KGD Devmini Karyavasam. මේන මගේ යාළුවෝ දෙන්න හිරුනේ නිරුනේ. ඉතින් මගේ ලෙක්චර් තමයි මිස්ටර් පසිදු. බොහොම ස්තුතියි මිස්ටර් පසිදු අපිට හොඳට උගන්වුවට. ඉතින් අපේ අද ඉවෙන්ට් එක ඉවරයි. දැන් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ තවත් ලස්සන දවසක ආරම්භයක්. සුන්දර ආදර කතාවකට අලුත් පිටුවක් එකතු වෙන ලස්සන දවසක්.
ඉතින් අපේ චූටි බබා ඩාන්ස් කරන්න හරි කැමතිනේ. ඉතින් එයා මේ ඉවෙන්ට් එකට ඇතුළු වෙන ගමන්ම කිව්වේ එයාට ඩාන්ස් කරන්න ඕනේ කියලා. ඉතින් අපේ වීඩියෝ එක පුරාවට තියෙන යාගේ ඩාන්ස් තමයි බලන්න. වාව් බලන්නකො මේ කවුද ඇවිල්ලා කියලා. අපි හැමෝම ආදරය කරන චරිතයක් ගයාන් ගුණවර්ධන සංගීතඥයෙක් ඒ වගේම තමයි රඟපානවා. මම හරි මාසෙ ෆොටෝ එකක් තමයි මේක. 3, 2, 1.
පොඩි සද්දයක් දෙනවද? කො සද්දේ? සද්දේ යවයිනේ. ඒ වට යන බස් නවත්තන්න. අපේ සද්දේ. Alright. අලුතර සිදුර එකතු කරගත්ත කජේන ගන්න. අරන් වගන ඩාන්ස් ෆ්ලෝර් එකේ පොඩි ඩාන්ස් එකක් Shake your booty, baby. ඉතින් මේ ආදරය හිනාව ආශිර්වාද මැද ගෙවිලා ගිය මේ අමතක නොවන මොහොතවල් වල මතක සටහන් දෙන්නෙක් එකතු වෙලා අලුත් ගමනක් පටන් ගන්න මේ සුන්දර අවස්ථාවට එකතු වෙන ලැබීමත් ලොකු සතුටක්. ඒ දෙන්නගේ ඉදිරි අනාගතයට මගෙන් සුබ පැතුම්. 3, 2, 1. ආදරයෙන් පිරුණු මේ සුන්දර දවසේ මතකයන් ඔයාලත් එක්ක බෙදා ගන්න ලැබුණ එක ගැන මට ගොඩාක් සතුටුයි. ඒ වගේම මගේ මේ ලස්සන මතකයන් මගේ ජීවිතේ හැමදාම තියෙයි. මගේ මේ පුංචි ජයග්‍රහණයත් බලන්න එකතු වුණාට ඔයාලට ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහිල්ලා එන්න. සුබ දවසක්.